සුබ දවසක් කියලා ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ටෙක්නික් වෙබ් YouTube channel එකෙන් අරන් එන තවත් සුපිරි වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකකින් ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ මෙන්න මේ විදිහේ රියැක්ෂන් ස්ටේටස් එකක් ඔයාගේ ෆෝන් එකකින් හරියටම ඇඩ් කරගන්න විදිය ගැන. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට සෙට් වෙමු. හරියාලුවා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ WhatsApp එක අප්ඩේට් කරගන්න එක. ඉතින් ඔයා මෙන්න මේ විදිහට Play Store එකට ගිහින් ඔයාගේ WhatsApp එක අප්ඩේට් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයා WhatsApp එක ඕපන් කරගන්න ඕනේ. හරි ඉතින් යාළුවනේ දැන් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ පල්ලෙහින් තියෙන Updates tab එකට යන එක. දැන් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ කොළ පාටෙන් තියෙන කැමරා අයිකන් එක. අන්න ඒක උඩ ඔයා ටච් කරන්න ඕනේ. ඉතින් දැන් ඔයාට ස්ටේටස් දාන්න ඕන ෆොටෝ එක හෝ වීඩියෝ එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. මෙතනදී ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ උඩ තියෙන ස්ටිකර් අයිකන් එක උඩ ටච් කරගන්න එක. දැන් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ඔප්ෂන් ටිකක්. ඉතින් ඔයා මෙන්න මේ රියැක්ෂන් කියන ඔප්ෂන් එකට තමයි යන්න ඕනේ. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ ප්ලස් අයිකන් එක උඩ ටච් කරලා ඔයාට කැමති ඉමෝජි එකක් සිලෙක්ට් කරගන්න. දැන් ඔයා මෙන්න මේ උඩ තියෙන done කියන එක දෙන්න. දුන්නාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් අපේ ස්ටේටස් එකට උඩින් මෙන්න මේ රියැක්ෂන් ඔප්ෂන් එක ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේක කැමති විදිහට රීසයිස් කරගෙන ස්ටේටස් එකේ කැමති තැනකින් තියන්න. ඉතින් ඊට පස්සේ ඔයාගේ ස්ටේටස් එක සෙන්ඩ් කරන්න ඕනේ. හරි දැන් මම ඔයාලට පෙන්නන්නම් ඔයාගේ ස්ටේටස් එක බලපු අය බලද්දී ඒක ඔයාට පෙන්වන විදිය. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ස්ටේටස් එකට රියැක්ෂන් එකක් දාපු අයත් මෙතනින් පෙන්නනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වගේ රියැක්ෂන් ස්ටේටස් එකක් ඔයාගේ ෆෝන් එකකින් හරියටම ඇඩ් කරගන්නේ. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.